ලොතරැයිපත් විකිණීමේ නිරත වන ගුණදාස මහතාට එක් ලොතරැයිපතක් විකිණීමෙන් රුපියල් 3ක ආදායමක් ලැබේ. ඔහු විසින් මාසයකදී විකුණන ලද ලොතරැයිපත් සංඛ්‍යා සටහන් කළ සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දැක්වේ. මෙම වගුවේහි 40 50 මගින් 40ට වැඩි හෝ සමාන හා 50ට අඩු ලෙස දැක්වෙන අතර අනෙක් පන්ති පාන්තරද එපරිදිම වේ. එතකොට ලොතරැයිපත් ගණන 40ත් 50ත් අතර විකිණිච්ච දින ගණන එකක්. 50ත් 60ත් අතර ලොතරැයි ප්‍රමාණයක් විකිණිච්ච දින 5ක්. 60ත් 70ත් අතර දින 12ක්. 70ත් 80ත් අතර දින 7ක්. 80ත් 90ත් අතර දින 3ක්. 90ත් 100ත් අතර දින 2ක්. එතකොට මේකේ අදහස ලොතරැයිපත් 40 හෝ 40ට වැඩි. හැබැයි 50ට අඩු ලෙසයි දින ගාන එකක් විදියට සඳහන් වෙන්නේ. අපෙන් පළවෙනි ප්‍රශ්නය අහනවා ඔහු විසින් දිනකට විකුණන ලදැයි සිතිය හැකි උපරිම ලොතරැයිපත් සංඛ්‍යාව කීයද? එතකොට මේ පන්ති පාන්තර දැක්වෙන්නේ මේ 40 50 කියද්දී 50 අයිති වෙන්නේ 50ට අඩු. හැබැයි 40 හෝ 40ට වැඩි ලෙසනේ. එතකොට මේ විදිහට ලොතරැයිපත් විකිණලා තියෙන වැඩි ගානේ 90 100 ලෙස සඳහන් වෙන පන්ති පාන්තරේ 90ට වැඩි හැබැයි 100ට වඩා අඩු. 100ට අඩු කියලා කියන්නේ ලොතරැයිපත් 99ක් දක්වා වෙන්න පුළුවන්. එතකොට උපරිම ලොතරැයිපත් ගණන 99යි. ඊළඟට ප්‍රශ්නාංක 2. මෙම ව්‍යාප්තියේ මාත පන්තිය ලියා දක්වන්න. මාතේ කියලා කියන්නේ සංඛ්‍යාතයේ වැඩි මාගයට අදාළ පන්ති පාන්තරේ තමයි මාත පන්තිය කියන්නේ. එතකොට මේ පන්ති පාන්තරේ දින ගණන සංඛ්‍යාතයේ වැඩිම තියෙන්නේ 12. ඊට අදාළ පන්ති පාන්තරය 60 70. ඒ අනුව මාත පන්තිය වෙන්නේ 60 70. ඊළඟට ප්‍රශ්නාංක 3. දිනකදී ඔහු විකුණන මධ්‍යන ලොතරැයිපත් සංඛ්‍යාව සොයන්න. මධ්‍යන්නේ කියලා කියන්නේ සමහර දවස්වලට වැඩිපුර ලොතරැයිපත් විකිණෙනවා, සමහර දවස්වලට අඩුවෙන් විකිණෙනවා. ඒකට මේ විකිණිච්ච මුල් ලොතරැයිපත් ගණන හොයලා ඒක දින ගානෙන් බෙදුනහම එක දිනකට සාමාන්‍ය විකිණෙන ලොතරැයිපත් ගණන හොයාගන්න පුළුවන්. මේක හොයාගන්න මධ්‍යන්න හොයන්න ක්‍රම දෙකක් භාවිතා කරනවා. අපි බලමු එක ක්‍රමයකට අනුව කොහොමද මධ්‍යන්නේ හොයන්නේ කියලා. මේකට වගුව හැදෙන්නේ පන්ති පාන්තරය මධ්‍යාගයේ සංඛ්‍යාතය fx විදිහට. එතකොට පන්ති පාන්තර ටික මෙන්න මේ පන්ති පාන්තරයට දාලා සංඛ්‍යාතය දින ගණන සංඛ්‍යාත තීරුවේ දාගන්නවා. මධ්‍යගය කියලා කියන්නේ මෙන්න මේ පන්ති පාන්තරයේ මැදාගය. ඒ කියන්නේ 40යි 50යි එකතු කරපුවාම 90යි. 92ට බෙදුනහම 45යි. ඒ විදිහට මෙන්න මේ මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරනවා. fx කියලා කියන්නේ මෙන්න මේ මධ්‍යගයේ සංඛ්‍යාතයේ දිගේ ගුණිතය fx කියලා සලකනවා. එතකොට 45 සරක් 1 කියන්නේ 45යි. 55 සරක් 5 කියන්නේ 275යි. ඒ ආදී විදිහට මේ fx තීරුව සම්පූර්ණ කරලා මේ fx වල එකතුව ගන්නවා. එතකොට සාමාන්‍ය පෙළ විභාගයේදී පොඩි ගානකදී මේක පහසු වුණාට ටිකක් ලොකු ඉලක්කම් තියෙනවා නම් ඔයා මේ ක්‍රමේ භාවිතා නොකරන අනිත් ක්‍රමේ භාවිතා කරනවා නම් වඩාත් හොඳයි. මොකද මේකේ ಗುಣ කරන්න බෙදන්න ලොකු කාලයක් වැය වෙන හින්දා. එතකොට මේ ක්‍රමයට මධ්‍යන්නේ හොයන්නේ මෙන්න මේ fx වල එකතුව සිග්මා f ගෙන් බෙදනවා. සංඛ්‍යාතයේ එකතුවෙන්. එතකොට මධ්‍යන්නේ ලැබෙනවා 2070 30න් බෙදුනහම මධ්‍යන්නේ 69ක් කියලා. ඊළඟට අපි බලමු උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් කොහොමද සැබෑ මධ්‍යන්නේ හොයන්නේ කියලා. මේ තමයි දෙවෙනි ක්‍රමය. මේකෙදි වගුව හැදෙන්නේ පන්ති පාන්තරය මධ්‍යගය අපගමනය සංඛ්‍යාතය fd විදිහට. එතකොට පන්ති පාන්තර ටික මෙන්න මේ විදිහට පන්ති පාන්තර තීරුවේ දාගන්නවා. සංඛ්‍යාතය මෙන්න මේ විදිහට සංඛ්‍යාත තීරුවේ දාගන්නවා. ඊළඟට කලින් වගුවේ විදිහටම පන්ති පාන්තරයේ සීමා දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මෙන්න මේ මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ අපිට උපකල්පිත මධ්‍යන්නයක් තෝරගන්න ඕන. මේ උපකල්පිත මධ්‍යන්නේ තෝරගන්න එක
අපි ගොඩාක් වෙලාවට සිද්ධ කරන්නේ සංඛ්‍යාත තීරුවේ වැඩි මගේට අදාළ පන්ති පාන්තරයේ මධ්‍යයාගේ උපකල්පිත මධ්‍යයන් විදිහට තෝරගන්නවා. මේක අනිවාර්ය දෙයක් නෙමෙයි. අපි බහුලව භාවිතා කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට උපකල්පිත මධ්‍යයන්නේ 65ක් නම් මේ මධ්‍යයාගේ තීරුවේ තියෙන හැම ඉලක්කමකින්ම මේ උපකල්පිත මධ්‍යයන ප්‍රමාණයක් අඩු කරලා තමයි අපගමන තීරුව හදාගන්නේ. එතකොට 45න් 65ක් අඩු කරපුවාම ඍණ 20යි 55න් 65ක් අඩු කරපුවාම ඍණ 10යි ඒ ආදී වශයෙන් අපගමන තීරුව සම්පූර්ණ වෙනවා. ඊළඟට මේ අපගමනයයි සංඛ්‍යාතයයි දෙක ගුණ කරලා FD තීරුව හදා ගන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට ඍණයි ධනයි ඍණ 20 වරක් 1 20යි. ඍණයි ධනයි ඍණ 10 වරක් 5 50යි. ආදී වශයෙන් FD තීරුව සකස් කර ගන්නවා. ඊට පස්සේ මේ FD තීරුවේ එකතුව අපි සිග්මා FD විදිහට ගන්නවා. එතකොට ඍණ ගණන් ටිකේ එකතුව වෙනම අරගෙන ධන කොටස් ටිකේ එකතුව වෙනම අරගෙන මේ දෙකේ වෙනසින් අපිට සිග්මා FD ගන්න පුළුවන්. ඒ අනුව අපගමනවල මධ්‍යයන්නේ හොයාගන්න පුළුවන් මෙන්න මේ 120 සිග්මා FD වලගේ සිග්මා FD බෙදුනහම. එතකොට සැබෑ මධ්‍යයන්නේ කියලා කියන්නේ මේ උපකල්පිත මධ්‍යයන්නේට මේ අපගමනවල මධ්‍යයන්නේ එකතු කරපුවාම ලැබෙන අගය. අපි උපකල්පිත මධ්‍යයන්නේ විදියට තෝරගත්තේ 65 අපිට අපගමනවල මධ්‍යයන්නේ ආව 4 ඒ දෙක එකතුවෙන් එනවා 69ක් කියලා. එතකොට මේකේ අදහස සමහර දවස්වලට ලොතරැයිපත් වැඩියෙන් විකුණුණා සමහර දවස්වලට ලොතරැයිපත් අඩුවෙන් විකුණුණා සාමාන්‍යයෙන් දවසකට විකිණෙන ලොතරැයිපත් සංඛ්‍යාව 69ක් පමණ කියන එක තමයි මේකෙන් මේ ලැබෙන්නේ. ඊළඟට රෝමිලක්කම් 4 අහනවා ඔහු විසින් මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදලක් සඳහා රුපියල් 6000ක මාසික වාරිකයක් ගෙවිය යුතුව ඇත. ලොතරැයිපත් විකිණීමෙන් මාසිකව ලැබෙන ආදායමෙන් එම ණය වාරිකයේ ගෙවීමට ඔහු අදහස් කරයි. ඔහුගේ අදහස ඉටුවේ දැයි හේතු සහිතව පෙන්වන්න කියලා. අපිට ගාන දිනකදී ලොතරැයිපත් මෙයා විකුණනවා සාමාන්‍ය අගය 69ක්. එතකොට මාසකදී විකුණන ලොතරැයිපත් ගාන හොයන්න මේ 69 දවස් 30න් ගුණ කරන්න ඕන. එතකොට 2070ක් ලොතරැයිපත් විකුණනවා. ගානේ මුලදිම පැහැදිලි කරා එක ලොතරැයිපතකින් හම්බෙන්නේ රුපියල් 3ක ලාභයක් කියලා. ඒ අනුව ලොතරැයිපත් ගාන රුපියල් 3න් ගුණ කරපුවාම ඔහුගේ ආදායම ලැබෙනවා 6210ක් කියලා. එතකොට ඔහුගේ ගෙවන්න තියෙන වාරිකයගේ 6000යි ඊට වඩා ආදායම වැඩි හින්දා ඔහුගේ අදහස ඉටු වෙනවා කියලා මේ විදිහට පෙන්වා දෙන්න පුළුවන්.